අපි අද රොටි 6ක් කිල්ලුවා. හා? මේක නිකන් ජෙට් එකක් වගේ. මේක ඔයාට ඉඳ ගන්න බෑ. ඊයද? 19ක් තියෙනවා. අම්මෝ ගණන්. 10යිද බලන්න. බලමු 10යිද කියලා හාලා. හලෝ. අදත් අලුත් වීඩියෝ එකක් කරන් ආවා. අද අපි මොකද ගන්නේ? අදට වැඩ ගොඩක් තියෙනවා. මුලින්ම අපි ආවා රොටි ගන්න. රොටි ඔකට අපි කලින් රොටි වීඩියෝ බලලා තියෙනවා. බලලා නැත්නම් බලන්න රොටි වීඩියෝ එක. ගොසි රෙස්ටෝරන්ට් වක්රගෙන් පාකිස්තාන් රොටි. ඉරාන් රොටි කියලා කියනවා. අද ඉතින් රොටි අරගෙන ඊළඟට අපි කොහෙ යන්නේ? අපි යනවා shopping කරන්න. ඔව් සෆාරි මෝල්. shopping කරන්න යනවා. shopping කරලා ඊට යන්න කොණ්ඩේ කපන්න. කොණ්ඩෙත් වැඩිද? කොණ්ඩෙත් වැඩි මේ තට්ටෙත් පෑදලා තියෙන්නේ දැන්. තට්ටෙත් පෑදලා තියෙන්නේ එකයි කොණ්ඩේ කපන්න. මේ රොටි නම් හදන ගමන් තියෙන්නේ. අපි අද රොටි 6ක් කිල්ලුවා. මේ අපේ රොටි හදන චෙෆුත් තියෙනවා. කලින් වීඩියෝ එකේ චෙෆ් ඉන්නවා. මේ චෙෆ් කොම තාත්තා එම මොකද මිනිස්සෙක්. එක්ක චෙෆ් හදනවා මම කිව්ව එකේ. අර වලේ තමයි ඒ රොටි හදන්නේ. මේක රොටියක් රියලක් වෙනවා රියලක්. ඔකට රාය එනවා නම් අපි කියන ආය ලොකේෂන් එක බලන්න පුළුවන්. මේ වක්‍ර රෝඩ් එක තියෙන්නේ. දිගටම මේක තමයි රෙස්ටෝරන්ට් එක. ගොසි රෙස්ටෝරන්ට්. වක්‍රයින් එකට ඉරාන් රොටියක් කන්න පුළුවන්. අපි එහෙනම් shopping කරලා ගිහලා අපි වීඩියෝ පටන් ගන්නම් ආයේ. රොටි ටිකක් අරගෙන යන්න ඕනේද? අද නම් එන්නේ තියෙනවා. ඔව් අද නම් පොඩ්ඩක් එළිය තියෙනවා. අද එළිය කියන්නේ ලයිට් එළිය තියෙනවා. මම හිතන්නේ නැති මේ අපි කලුයි කියලා අපි කලුනේ අපි සුදුයි. මේ කලුව කරනවා තමයි අද කලු. එහෙනම් අපි හම්බ වෙනවා. හම්බෙමු. බයි. කලුවල කොහොමද කොණ්ඩේ කැපුව පල්ලේ. අපි කට්ටි හිටිය පෙන්නන විදිය නැතුන. ලස්සනද? කියන්න. නැතයි කමන්නේ ඉතින්. ඊට පස්සේ අපුරු දෙයක් පෙන්නන්න ආවේ. පල්ලේ පෙන්නන්න. මෙහි තියෙනවා කියන්න. මෙහි පොඩි ළමයිටම කියලා වෙනම නිකන් තියෙනවා කියන්නේ සැලූන්. ඒ කියන්නේ ලස්සනට හදලා. නැත්තම් අපි අපේ රටේ සැලූන් එකට ගියාම ගොඩක් අර පුටුවේට ලෑල්ලක් තියලා අපි පොඩි කාලෙත් එහෙම තමයි පන්නේ. පුටුවල ලෑල්ලක් තියලා අඬනවා ඉතින් දවසම ඉතින්. මේ හැබැයි මේ වගේ තැන් වලට ආවට පස්සේ පොඩි අය පොඩ්ඩක් ෂේප් වෙනවා. ඒ කට්ටියට ඕනි කරන දේවල් මේ කට්ටිය දීලා තියෙනවා. තියෙනවද? පොඩි කට්ටියට ප්ලේ කරන්න පොඩි ප්ලේ ග්‍රවුන්ඩ් එකක තියෙනවා. බෝල් ටිකක් එන්න දාලා. තියෙනවා. ඒතකොට අඬන්නේ නැහනේ. ඔය වගේ පොඩි අර මේ ගැටමැටික් ටිකක් දුන්නා බලන්න මේ පුටු උනා. මේ අස්සෙක් වගේ ඉන්නේ. මෙතන ඉතින් ඉන්දවලා ඉතින් මේ කපනවා. බලන්න මේ ලයිට් උන මිරර් වල ලයිට් එහෙම හයි කරලා තියෙන්නේ. ගොඩක් අර රවට්ටන්න තමයි ඉතින්. අඩරෙන් එනවා තමයි මේක බලන්න. මේක නිකන් ජෙට් එකක් වගේ. මේක ඔයාට ඉඳ ගන්න බෑ. කොහොමද මෙතන ඉඳගෙන මේ ගේමින් චෙයාර් එකක් වගේ තියෙන. සබ පොට්ටු ඉඳගෙන එලවන ගම මේ රවට්ටලා කොණ්ඩේ කපනවා. ආයෙ මෙතනක් තියෙනවා. රතු පාට කාර් එකක් පේනවා. ආයෙ මෙතනක් තියෙනවා. මේක නිකන් පරණ මොඩල් එකක් වගේ. පේනවා. ඒ පොඩි එකක් තියෙනවා හදපු මිරර් තියෙනවා. ලස්සන ඩිසයින් කරලා. බිත්ති එහෙමත් ඩිසයින් කරලා හරි පේනවා. මේ වෝල් එකම. මේ පොඩි කට්ටියම තමයි ඩිසයින් කරලා තියෙන්නේ. මේ වෝල් එක එහෙම. කාටුන් එකක් දාලා තියෙන්නේ. ටොම් ඇන්ඩ් ජෙරි. ටොම් ඇන්ඩ් ජෙරි දාලා අදරගෙන ෂේප් කරනවා. ඒ ගාම ගණනුත් පෙන්නන්නම්. සාමාන්‍ය ගණන්. හැබැයි මට කපන්න නම් ගියේ කොහෙ කැපුවා මට යන්නේ 15යි 20යි. අපි සමහර තැන් වල 10ට කපලා තියෙනවා නේද? 15ට. ඔෆර් දාලා 10ට කපලා තියෙනවා. හැබැයි මේ දෙතන 20යි යන්නේ. අපි ගණනුත් පෙන්නන්න මේ තියෙන. මේ සැලූන් එකේ නම ටෝනි සැලූන්. ටෝනි ඇන්ඩ් සැලූන්. ටෝනි කිඩ්ස් ඇන්ඩ් සැලූන්. ටෝනි ඇන්ඩ් කිඩ්ස් සැලූන්. ඇන්ඩ් ජෙන්ට්ස් කිඩ්ස් අත් තියෙනවා ජෙන්ට්ස් තියෙනවා. මේ තියෙනවා හෙයා කට් ගණන් තියෙනවා මේ තියෙන. මොබයිල් නම්බරේ තියෙනවා. මේ තියෙන. මේක හැබැයි ස්පෙෂල් නෝට් එකක් දාලා දෙනවා kids salon will be accept kids 8 month year older only. ඒ කියන්නේ මාස 8න් ඉහළ පොඩිම කට්ටියට කපන්නේ. ඕපන් කරන ටයිම් එක තියෙනවා 10 am to 12 pm. මේකේ ලොකේෂන් එක කිව්ව ලොකේෂන් එක තියෙන්නේ බරවා විලේජ් එකේ සෆාරි ගාව. හරියට මිස්රා දිනවා මොකක්ද? මැක්ඩොනල්ඩ් එක තියෙනවා අතන. මේකේ බිල්ඩින් ඉස්සරහම
ආයෙ මොනවද තියෙන්නේ? ඔය සෆාරි එකට අල්ලපුවෝ. පැත්තේ මැක්ඩොනල්ඩ් එකට ඉස්සරහා තියෙන්නේ. එනවා තිය. තේ එකක් බොමු. තේ එකක් බීලා සෝබිස් එකක් කමු. බඩු ගන්න කලින්. එහෙනම් අපි තේ එකක් බොන්න ගිහිල්ලා එන්නම්. යන්න බඩු ගන්නත් ඕනේ. නැත්නම් රෑ වෙනවා. ඔව් හැබැයි ඒක රස පාටයි කට්ටිය. මෙතන ඉස්සර කඩයක් දාලා තිනවා කට්ටිය ගොඩක් ඉන්නවා පොලිමේ. අපි නේද එතන යන්න එහෙනම්. යා. බයි. මොනවද ගන්නේ? මොනවද ගන්නේ? මොනවද ගන්නේ? මෙන්න මේක. මොකද? රූම් එක සුවඳ ගන්න. කියනවා මොන බඩුද ගත්තේ කියලාද? මට ඩෙටෝල්. ඩෙටෝල් ගාලා නාන්න හදන්නේ. නෑ අනේ මට තව එකක් ඕනේ මියා අරන්. ඩෙටෝල් ගාලා නාන්න හදන්නේ. අපි බඩු ටික නම් ඔක්කොම ගත්තා. අපි බඩු ටික අරගෙන ඉස්සරහ තියලා ආවේ. මොනවද ගත්තේ ඔයා? ගොඩක් බඩු ගත්තා. උයන්න බඩු ගත්තා. ට්‍රොලි දෙකක් පිරෙන්න ගත්තා. දැන් හාල් ගන්න ආවා. සාමාන්‍යයෙන් මේ හාල් තමයි ඉති. මේක කිලෝ 5 මේ කිලෝ 5 බෑග් එකක්. මේක රියල් 22ක් වෙනවා. සාමාන්‍ය දවසට උපුරුත් දානවා මේ 20යි 19යි. අද පොඩ්ඩක් වැඩි. රියල් 2 3ක් වැඩි. බස් පොඩ පින්න මම රෝල් එක කරනවා. බඩු මොනවද තියෙන එක දෙන්න. Hi guys. බලන්න අපි අද මොනවද ගන්නවා කියලා. යාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෝල් කරා. බලන්නකෝ අනේ මේවා අර ඉන්දියන් අයට තියෙන ඒවාද කොහොමද? හලෝ මේවා මේ ඉන්දියන් අය යූස් කරනේවනේ අර පූජා යකෝ හඳුන් කුරුත් තියෙනවා. එච්චර සෝදන්න නැහැ ඉතින්. ඒක නම් සුන්දරයි ඈ. මේ පහනේ කැඩිලත් එක්ක. මේ මොනවද හලෝ? වල්ලපට්ට. ඉදාවට වල්ලපට්ට. මොනවද? වල්ලපට්ට. දන්නේ යන්නේ. ගන්දින. නමක් නෑ යා. වෙනවට මොනවද ගන්න තියෙන්නේ? වෙන ගන්න තියෙන්නේ බොඩි වොෂ් එකක් තමයි. බොඩි වොෂ් ගන්න ඕනේ. අපි එහෙනම් මෙහෙම යමු. පොඩියක් අල්ලු කරගෙන යන. ෂැම්පූ හරි දී. යම් පිටවස් රායි. ෂැම්පූ ගන්න යන්නේ. ඉතින් ආවමින් බඩු ඉතින් ගොඩයි ඉතින් ගන්න තියා. ෂැම්පූ කොයිති ඉස්සරහට. ෂැම්පූ ගන්න. මොන ෂැම්පූ එකද වටෝනේ? මේ පැයක් විතර තෝරන්න එපා දැන් නේ. හරි ඔයා යන්න මම තෝරන්න. දන්නවනේ ඉතින් මේ ගෑනු මිනිස්සුන්ට මේ බඩු ගන්න ආව පස්සේ ඉතින් පැය දෙක තුනක් යනවා ටක් ගාලා යන්න ඕනේ. හරියට කරන්න එපා ගායි. මොකද රොටි ගත්තනේ කට්ටිය බලන් ඉන්නව කන්න රොටි දැන් පැයක් විතර පරක් වෙලා දැන්. බෑ. ටක් ගාලා බට් ටික අරගෙන යන්න. ඊට රොටි කන්න තියෙනවා. මොනවද ගාන්නේ පැන්ටින්? බෑනේ නැහනේ ඒක. බෑගේ යම. නෑ. සන්සිල්කුත් තියෙනවා. ඉස්සර නම් මේ සංසිද්ධ ගාලා තමයි නාන්නේ දැන් බොරුවට මේ දැන් මේ රට ඇවිල්ලා මේ අමුතුමතිව ගන්න හදනවා. මොකද ඔය ගන්න? කීයද? 19 කිලෝ මෝ ගණන්. අඩුව නේද පහට විතර නැද්ද දන්නේ? 19. ජපනීස් චයිනීස් දන්නේ මම නම් ඉතින් මේ සබන් ටිකක් ගා ගන්නවා මේ නානවා. මේ ගොට්ටු කොළ කියලා ගහලා තියෙන මේ බලන්න ගොට්ටු කොළ හරියට ගොට්ටු කොළ ලීස් ඕනේ. මේ කන්ඩිෂනර් නේද? කන්ඩිෂනර් ෂැම්පූ නේද කරන්නේ. අපි නම් බට් ටික අරගෙන බිල් කරගෙන එළියට යනවා. එළියට කියලා කියනවා. නෑ වෙන ඕනේ. ඔය ඇති. යා. ඒ වුණාට පොඩි වොෂ් එකක් ගන්න ඕනේ. අපි ගත්තා පොඩි භාණ්ඩයක්. කැරමල්ලයක් ගත්තා. shopping කරලා ඉවරලා. රහයිද බලන්න. බලමු රහයිද කියලා හාලා. කැරමල් යටම දින. රහයිද? දෙන්න. කැරමල් දිග.
එහෙම ඇන්නේ. හරිද? අයින් නැතුව මේ උඩ තියෙනව ගන්නද? අපි ෂොපින් කරා බඩුත් ගත්තා. රොඩියේ පිරෙන්න. දැන් මේ උසයන් නැත්තද? තියෙනවා. රොඩියේ පිරෙන්න බඩුව අරන් ඉන්නේ. හරිද? එන කියන අපි වීඩියෝ එක කරන්නේ නේද? කියන්නේ. guys අපි මොකද කරන්න ඕන අපේ වීඩියෝ හොඳ වෙන? අපව follow කරන්න, subscribe කරන්න, share කරන්න, comment කරන්න. කිය? මොන කනෝ එහෙනම්. එනවා කට්ටිය පරිස්සමෙන් ඉන්න එහෙනම්. අපි එන ඊළඟ වීඩියෝ එක හම්බෙමු. අපි මේක කාලා ගෙදර යනවා. පැයක් තුනක් දැන් ඉවරයි. ඔව්. අද නේ මඩුත් ඉවරයි. ඇවිදලා. අපි රොටි ගත්තා. කොණ්ඩේ කැපුවා. ෂොපින් පාරක් ගියා. දවස් ඉවරයි. ආයෙ හිටින්න වැඩ. එන ඉවර කරා. එහෙනම් බයි. එහෙනම් හැමෝම guys. පරිස්සමෙන් ඉන්න. bye bye